ආයුබෝවන්. අපි හැමෝම ආසයි සතුටින් ජීවත් වෙන්න. ගොඩාක් අය ළඟ නැතිම දේ මේ සතුට. ඔයා හිතලා තියනවද ඇයි එහෙම වෙන්නේ කියලා? අපි මේ ප්‍රීතිය සතුට කියන දේ හොයන්නේ නිතරම ජයග්‍රහණ තුලින්. ජීවිතේ හැම මොහොතක්ම ජයග්‍රහණ අත්කරගන්න බැරි නිසාම සතුට ප්‍රීතිය කියන දේ අපේ ජීවිතවලින් ඈත් වෙලා යනවා. ඔයා කරන කියන හැමදේම ඔයාට සතුටින් කරන්න පුළුවන් නම් සතුට කියන දේ නිතරම ඔයා ළඟ රැඳෙනවා. ඒක නිසා කරන හැමදේම සතුටින් කරන්න ඔයා පුරුදු වෙන්න. පොඩි කාලේදී අපි කොච්චරනම් සතුටින් හිටියද නේද? ඒ ඇයි සතුට කියන දේ අපි ළඟ රැඳිලා තිබුණේ? සරල සැහැල්ලු පැවැත්ම නිසා. ජීවිතේ මුළුමනින්ම ඉලක්කමද ගොඩනගුණාම සතුට කියන දේ ඔයාගේ හිතින් ඈත් වෙලා යනවා. ඔයා ගොඩාක් කාර්ය බහුලයි නම් ඔයාගේ මනසට ආතතියක් දැනෙනවා. ඒ ආතතිය හරහා වෙන්නේ සතුට කියන දේ ඈත් වෙන එක. අපිට සතුටින් ඉන්න හැමදේම තියෙන්න ඕනි නැහැ. ඔයා අපි කිසිම කෙනෙක් වසර 100,000 ගාණක් ජීවත් වෙන්නේ නැහනේ. වැඩිම වුණොත් අපි අවුරුදු 80ක් 90ක් ජීවත් වෙයි. මේ චූටි කාලය ඇතුලේ නිතරම සතුට ඔයා ආසන්නේ නැත්නම් වැඩක් නෑ නේද? ජීවිතයේ සතුටක් අරන් එන ක්‍රියාකාරකම ඔයා ජීවිතයට ලං කරගන්න. ක්‍රීඩාවක් හරි විනෝදාංශයක් හරි ඔයාගේ ජීවිතයට හැකි හැම වෙලාවෙම ලං කරගන්න. පීනන්න, ටෙනිස් වගේ ක්‍රීඩාවක් කරන්න, චිත්‍රපට බලන්න, ඇවිදින්න, මල් හදන්න, චිත්‍රපාට කරන්න, මේ වගේ ඕනම ක්‍රියාකාරකමක් විනෝදාංශයක් කරන්න. ඒ වෙනුවෙන් කාලය වෙන් කරගන්න. මට ඉතින් ඒවා කරන්න වෙලාවක් නෑ කියලා නම් හිතන්නවත් එපා. සමහර අය ඉන්නවා උදේ පාන්දර 4ට 5ට නැගිටලා වැඩ කරන. කාලය කියන දේ හරිම විදිහට පළදායි විදිහට කළමනාකරණය කරන්න උනන්දු වෙන්න. යහපත් සිතුවිලි ජනිත කරගන්න උත්සාහ කරන්න. ඒ වෙනුවෙන් ඔයාට හොඳ ධනාත්මක මනසක් තියෙන්න ඕනේ. සංකල්ප වලින් විතරක් ජීවිතය වෙනස් කරගන්න බෑ. ඒ වෙනුවෙන් ඔයා හොඳ වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ප්‍රායෝගික වෙන්නත් ඕනේ. සතුට කියන දේ ඔයාම උපයා ගන්න ඕනි වත්කම. ඒ දේ තියෙන ඔයා තුලමයි. එහෙනම් තවත් දවසකින් මුණ ගැසෙමු.